දවසක් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා අපේ 61.1 වීඩියෝ එක. අද අපි ළමයි මේකෙන් කතා කරන්න යන්නේ මේ ක්ලීන් ප්‍රොජෙක්ට්ස් ගැන. හරි ප්‍රොජෙක්ට්ස් ක්ලීන් කරන්නේ කොහොමද කියලා. මේක හරිම සරලම දෙයක් right. මේක හැබැයි ඔයගලන්ට ඕන වෙනවා ප්‍රොජෙක්ට්ස් ඕපන් කරන්න. දැන් කලින් එකේදී මම කිව්වා ඕපනින් එක්සිස්ටිං ප්‍රොජෙක්ට්ස් කියලා මම කියලා දුන්නා right. මේකෙදි ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරාම ළමයි සමහර වෙලාවට මේ ප්‍රොජෙක්ට් එකේ කිසිම එරර් එකක් නැහැ. දැන් මම දෙන ප්‍රොජෙක්ට් එකක් ඔයගොල්ලෝ ඕපන් කරනවා. ඕපන් කරාම කිසිම එරර් එකක් නැහැ. ඒ වුණාට හැමතැනම නිකන් එරර්ස් තියෙනවා වගේ රතු පාටින් පෙන්නනවා. right? ඒක නවත්ත ගන්න කොහොමද? ඒක හදාගන්නේ කොහොමද කියලා තමයි අපි බලන්න ඕනේ. right? හරි. එතකොට දැන් මම ගිහිල්ලා මගේ මෙතන ප්‍රොජෙක්ට් එකක් මොකක් හරි මෙන්න මේක කියන ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරනවා. right? එතකොට දැන් මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරනවා. right? මෙහෙම ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරාම දැන් මේ ප්‍රොජෙක්ට් එකේ නම් ඒක නැහැ. දැන් මේක දැන් මෙහෙම ඕපන් කරාම දැන් අපි හිතමු මෙතන අකුරක් අඩු වුණා කියලා. right? මේක අකුරක් අඩු කරොත් ළමයි දැන් මේකේ මේ එරර් එකක් එහෙම එනවා. හරි. එතකොට දැන් අපි මොන හරි දැන් මෙහෙම ලිව්වා කියමු. හරි. මෙතන එතකොට මේක රෙකග්නයිස් කරන්නේ නැත්නම් මේක මේ Android Studio එකෙන් අඳුරන්නේ නැත්නම් ළමයි මෙයා මේ යටින් රතු පාටින් ඉරක් දෙනවා මේක. right. එතකොට දැන් මේ වගේ රතු පාටින් ඉරි ගොඩාක් මෙහෙම නිකන් මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන්න පුළුවන්. right. මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරපු ගමන්. right. ප්‍රොජෙක්ට් එකේ නිකන් ගොඩාක් මෙහෙම තියෙන්න දැන් කියන්නේ ප්‍රොජෙක්ට් එකේ කිසි වැරද්දක් නැහැ ළමයි. හැබැයි මේක ඕපන් කරපු ගමන් එයාට ෆයිල් සින්ක් කරගන්න බැරුව හරි ෆයිල් මේව කරගන්න බැරුව හරි මොකක් හරි හොයාගන්න බැරුව කනෙක්ට් කරගන්න බැරුව එයා හැම වචනයක් යටින්ම මෙහෙම එරර්ස් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ. හරි මේක ග්‍රේඩල් එක ලෝඩ් වෙනවා. ඒ ලෝඩ් වෙනකන් ලෝඩින් බාර් ඔක්කොම යනකන් ඉඳලා ළමයි මෙන්න මෙතන බිල්ඩ් එකට ගිහිල්ලා ක්ලීන් ප්‍රොජෙක්ට් කියන එක ක්ලික් කරන්න ඕනේ. බිල්ඩ් එකට ගියා ක්ලීන් ප්‍රොජෙක්ට් කියන එක ක්ලික් කරා. එතකොට මෙයා ආයි ග්‍රේඩල් බිල්ඩ් කරගෙන හදාගන්න. එතකොට ළමයි අර එරර්ස් ටික ඔක්කොම යනවා. හරි? ඒතර එහෙමත්ම යන්නේ නැත්තම් තමයි ළමයි පොඩ්ඩක් බලන්න ඕනේ ඒක මේ ප්‍රොජෙක්ට් එක හරිද වැරදිද කියලා. හරි? එතකොට WhatsApp එකක් දාන්න අපි ඕගලන්ට දාන ප්‍රොජෙක්ට්ස් ඕපන් කරගන්න බැරි වුණොත් එහෙම WhatsApp එකක් දාන්න ඕපන් කරගන්න බෑ. පින්තූරෙත් එක දාන්න මෙහෙම එකක් එනවා කියලා. right? ඒතර සාමාන්‍යයෙන් මේක හැමතැනම එරර්ස් වගේ තියෙනවනේ බිල් ගියා ක්ලීන් ප්‍රොජෙක්ට් කරා. ඔච්චරයි ළමයි තියෙන්නේ. හරි ඉතින් මේ Android එකට ක්ලීන් ප්‍රොජෙක්ට් එක දාලා තියෙන්නේත් ඒක තමයි. right? ඒක මැනුවලි කරන්න බැරි එක මෙතනින් අපිට මේ ඔටෝමැටිකලි වෙන්නේ නැති එක මැනුවලි කරන්න පුළුවන්. right? හරි. ඒත් ඕගලන් එහෙම ප්‍රශ්නයක් ආවොත් දැන් කියලා තියන්නයි මේ වීඩියෝ එක දැම්මේ. ක්ලීන් ප්‍රොජෙක්ට් කරගන්න. එතකොට මේක හරියනවා. right? හරි. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙනවා.